රුක්ෂාන් මොකද හිතන්නේ ට්‍රිප් එක ගැන? පොල් කඩලා සල්ලි එකතු කරගත්ත ට්‍රිප් යන නෙවෙයි වා. ඉතින් අපරාධනේ සල්ලි පොල් කඩපු සල්ලි දුක් මහන්සියෙම ට්‍රිප් එක ගැන එක්සයිටඩ් නැද්ද? එක්සයිටඩ් පුදුම එක්සයිටඩ් මොනවද අරන් යන්නේ කියලා. මම නම් ලෑස්ති කරා. කොහමද? හරි. ඔයා මල් පාරක් ගහන ට්‍රිප් එකකින්. ඔව්. මල් පාරක් ගන්නවා. රුචික අපේ බේබල් සංග ගන්න ට්‍රිප් එක ගැන මොකද්ද කියන්න තියෙන්නේ? සිප්‍රි බේබල් දෙයි. බලුවා බෙසාරනවා දෙන්නේ. ඉස්සරහට දෙන්නේ. ට්‍රිප් එකේ ඉතින් ඇත්තටම අපිට සතුටක් තියෙනවා මේ ට්‍රිප් එක යන ඉඳන්. මේ සතුටක් වේ දුකක් වේ සතුටක් එක්කම ඒ කියන්නේ අන්තිම ට්‍රිප් එක නෑ පොඩි දුකකුත් තියෙනවා. අන්නාන් ඉතින් දැන් නෑ බං. මොකක් හරි කරද කතා කරා මං යනවා. ඉතින් බලලා දෙන්නේ ඉවරලා කියනවා. ඉවර වෙලා? හරිලා. මෙහෙම මම ආයිත් මොකද තත්ත්වෙ අපි බස් ට්‍රිප් එක තමයි ඇවිල්ලා. දැන් කොත්මලේ ජලාශය බලන්න බහැලා ඉන්න බස් එකේ. උපය තියෙන ටිකට් එක. අපි මේ ඇවිල්ලා ඉන්නේ කොත්මලේ ජලාශය ගාව. වැඩි ගන්න මොකද වෙන්නේ? හයික් එක ඇන්සල් වුණා යාළුවනේ. නෑ මේ බලන්න තමයි. හලෝ මගේ රත්තු යාළුවනේ මේක තමයි ඉතින් අපේ බැච් ට්‍රිප් එක. බැච් ට්‍රිප් එක කියවට ඉතින් 70 වෙයි නේ. තාම පුදුම සංසි පුදුම එක්සයිට්මන්ට් එකකින් ඉන්නේ. මේ තාම පොඩ්ඩක් වැස්ස නිසා පොඩ්ඩක් වැඩේ දෙල්ලලා වගේ තියෙන්නේ. හැම දෙයක් සිද්ධ වෙන්නේ අපි පට්ට ගේමක් ගහන්න ඉන්නේ අද ඇයට. නැවත හමු වෙමු මචං. ඔක රෙකෝඩ් දුන්නේ නෑ බා. This is my one. අංකෙත් කියන්න. අබ්බෝ ඒ 65 20. මේක. ඩිංගල. යාළුවනේ අපි වෙහෙල්ල බලන්න යනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න සපෝට් එකක් දෙන්න.
good morning කියමු. good morning. good morning කියමු. good morning. වීරයා. කොහොමද? දැන් දෙල බලන්න. good morning. දැන් අපි උදේට කන්න ඇවිල්ලා දැන් කාලේ ඉවර වෙලා පීකම් හිල් තරණය කරන්න තමයි හදන්නේ. යාළුවෝ ටික ඉන්නවා. Welcome to Plain Vlog. හරිම ලස්සනයි යාළුවනේ. උදේ පාන්දර හිත නිවෙනවා. කොච්චර කලබල හිටියත් මේ වගේ තැනකට ආවහම What's up gamers? Shalom එක්කම හදන්න ඉනවා. Peacock Hill යන්නයි හදන්නේ. හයික් එක ඇති වගේද? තාම නෑ. තාම නෑ. අපි යනවා ගැම්මට. හායි යාළුවනේ. දෙකෙන් දැක්කම පිස්සු වටිනවනේ. අන්න මීදුම. තව කිලෝමීටර් 3ක් විතර යන්න දෙනවා. දැන් අපි 4ක් විතර ඇවිල්ලා තියෙන එක. That's crazy. God damn. What's up brothers? දැන් අපි ගන ෆයිනස් කැලේට ඇතුල් වෙලා ඉන්නේ. සීතලයි. කැලඹි සසුදු ඉන්නවා මං එක අනිත් උන් පේන දෙයක් මානෙක නෑ. හරි පාරක් දන්නේ නැහැ. Very beautiful. අපි ආවනේ. Udah mahina. හයි කියන්න අපි දැන් බ්ලොග් එක කරන ගමන් අපි දැන් කන්ද උඩටම නැගලා තියෙන්නේ. මොකද්ද මං කන්ද? Peacock Hill. ඔයාලට මේ පේන්නේ මොනරගල view point එක. අර අතනත් තමයි තියෙන්නේ එතනටත් යනවා. It was pretty fucking awesome. ඉතින් රේට් කරන්න මේක මේ 10 out of නෑ නෑ මේ සුපිරි වැස්සේ නැග්ගා ඒ උනාට ආතල් ඈ. කොල්ල එක්ක නැග්ගේ ආතල්. මේ තියෙන කුඩේ. Thank you very much.
යාළුවනේ මේ දෙන්නේ view point number 2. God damn. දැන් අපි බහින්නයි යන්නේ. fucking සීතලයි. හැබැයි beautiful. හොඳටම මීදුම. පේනවද දන්නේ පොට්ට සීතලයි බං. අට දැන් ගහන දැන් ඔයා මොකද්ද කිව්වාට සතුටු. ඉනි මුලින් අපනට අපි ගැව් ඊතලයක් පල්ලෙහා ඒක දිගේ කොල්ලෝ ඩිරෙක්ෂන් වාගෙන ආවනේ. සතුටුයි බං. බය බයක් විතර අපි අඩු කරලා දුන්නා. සතුටු කඳුළුකෝ. කඳුළු වෙන්නේ නැහැ මේ වෙලාව පොඩ්ඩක්. මේ සන්තුෂ්ටි වෙලා තින්නේ. සීතලයි. මට එල්ල ඒ දිගේ ආව කියන්නේ ප්‍රූෆ් එක. මේ ඉන්නේ සාක්ස්. දැන් ඊතාලිය දිගේ තමයි අපිත් ආවේ. ඒක මම කියන්න වචන නැහැ. ඒක පාරයි. ඒක මාරයි. මේ ඕගොල්ලෝ විරංජන් එන්නකො විරංජා මේගොල්ලෝ ගහපු ඊතාලිය දිගේ ඇවිල්ලා කොච්චර මොකද්ද අඩෝ ඒක නම් පට්ට හරිද? ඒකේ වම් වටේ තිබ්බේ මෙහෙමනේ. අර මෙහෙම ගිහිල්ලා නිකන් ඊයකුරක් වගේ මෙහෙම ගිහිල්ලා වටයක් එනවා. කෙලින්ම සිනෙමේ D. D නේ D. මෙහෙම යාලන මුංගේ මේ ෂෝට් කට් එක. සුපිරි ඈ. ඒක බ්‍රිලියන්ට් අයිඩියා. කියපන්. සාසිත බුඩල්ල කන්නේ කියලා කියපන්. දැන් බයිලා කනවා කියපන්. දත් දීලාගේ වණ්ඩා දැකලා කුඩල අවුවටම දත් තියනවා කියලා දන්න. කටේ. ඊට පස්සේ ඌ අල්ලගන්න අය මම සක්ෂන් එකක් තියෙන උඩ. මං හිතන්නේ කියලා හැම කියනවා දැන්. කලින් කොහොමද කිව්වේ? ඒක නැක්ටුරේට් කියන්නේ නෑ ඔය කියන්නේ. විරංජන්. කුඩල්ල ලේවන්න කොහොමද? මම දන්නේ. වැඩන්නේ. මට ගණ්ඩාරය පෙන්න. ආරදි. විරංජා මේ ඉන්න අපේ බැච් එකේ එයාලා මොන කොන්ද කියපන්. රේසිස් නේ එහෙම කිව්වා. රේසිස් ජෝක් එකක්. විරංජා මේ ඉන්නේ. දැන් බහින ගමන් ඉන්නේ කන්ද. ගොඩක් දුරට බහැලා ඉවරයි අමාරුට එක බැස්සා. මම ගෑල්ලම කිව්වා වීඩියෝ හරි නැහැ කියලා. බෑ ගෑන් ළමයාට ඕකේ. සමාවෙන්ඩක් ඉතින් මේ වගේ ගොබ්බයක් ඉද්දි මීට වඩා හොඳ කන්ටෙන්ට් දාන්න අමාරුයි. දැන් ක්‍රින්ජ් කිව්වා. අඩ හිතරුතු නෑ. අට හිතරුතු නෑ අක්කේ. සසු උඹේ ගෑන් ළමයාට මොකද කියන්නේ? කාලයකට කලින් කරා ඉන්ටර්විව් එකක් ඒලා කිව්වා මේ සෑඩ්ලි තාම කිල්ලෙක් නැහැ කියලා. ඉතින් තාමත් නැහැ. මේක බලනවා නම් මොකක්ද කියන්නේ ඉන්නේ කියලා කල්පනා කරලා කියන්න ඕන. මම පස්සෙලා කියන්නේ. ගෑන් ළමයි මට කැමති නම් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න. #සසින්දු සසිදු කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. කවුරු හරි Facebook එකෙන් හොයාගන්න පුළුවන් සසින්දු ජයශ්‍රී මල්ල ආරච්චි කියලා කරන්න. සල්ලි තියෙනවා. පොල් වතු 3ක් තියෙනවා. රබර් වතු දෙකක්. මගේ ඒ සල්වල තුත්තිරි තියෙනවා. පත්තිනි සල්ලි තොත්තිරි. හදවතේ කුමාරයා ඉන්නවා මෙතන. අපි දැන් ගොඩක් පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ. තාමත් යනවා හැබැයි තව පැය වගේක් විතර යන්න තියෙනවා. රේට් කරා. කීයද 10? 10න් 9. එක්ස්පීරියන්ස් එක 10න් 9යි. සුපිරි ට්‍රිප් එකට මීනින් එකක් ඇති වුණා මේකේ. නැත්තම් කොත්මලේ රාට කන්න ඇවිල්ලා වගේ. ඔව්. උඹ නිකන් 아무තු ලස්සනක් තියෙනවා. ඉතින් කොහොමද නේද? යන්නම් බෑ. දමිත්. මොකද ඉතින් ට්‍රිප් එක? දමිත් කොහොම කුඩල්ල ට්‍රිප් එක. දමිත් හොඳයි. හැබැයි ඇවිද්ද මදි. ඇවිත් මදි. ඇවිද්ද මදි නෙමෙයි කියපු තම්මා. අහහ. එක තමයි ඊයේ. අහහ. තවත් දෙකයි එක තමයි. අන්න ඒක තමයි ප්‍රශ්නේ. කන්ට්‍රෝල් එකක් කියමු තිබ්බනම් තව හොඳයි. අන්න අන්න. ඒක goodbye guys.
සබස්ක්‍රයිබ් කරන්න හසි සබස්ක්‍රයිබ් කරන්න සපෝට් එකක් දෙන්න